Hi, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන එන්නේ මම තනියම නෙමෙයි. අද මට හම්බ වුණා ස්පෙෂල් බියුටිෂියන් කෙනෙක්. ඉතින් අපි හදන්න යන්නේ ෆේස් මාස්ක් එකක්. මෙයා කියන විදිහට මීට කලින් මෙයා ගෙදරදී මේ ෆේස් මාස්ක් එක හදලා තියෙනවා. ඉතින් අද අපි දෙන්නම එකතු වෙලා මේක හදලා මොනට දාමු කියලා කතා වුණා. ඔන්න ඉතින් ඔගොල්ලෝ දැක්ක වගේම මේකට ඕනි කරන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් 3යි. බිත්තරයක්, ඊට පස්සේ කෝපි කුඩු ටිකක්, ඒත් එක්කම කහ කුඩු ටිකක් විතරයි. ඉස්සර වෙලාම අපි බිත්තරේ මෙන්න මේ භාජනයට කඩාගෙන ඒකටම කෝපි කුඩුයි කහ කුඩුයි දාලා හොඳට මික්ස් කරගන්න ඕනි. මම නම් මේකට ටිකක් අකමැති වුණා. මොකද බිත්තරවල ස්මෙල් එක මට එච්චර සෙට් වෙන්නේ නැති නිසා. හැබැයි ඒකට අර කෝපි කහයි එකතු කරාට පස්සේ එච්චර ගාණක් වුණෙත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපි දැන් ඔක හදලා හොඳට මූණේ ඇප්ලයි කරා. ඇත්තටම පළවෙනි පාරින්ම හොඳ රිසල්ට් එකක් තිබ්බා. ඒක මට හොඳටම පෙනුනේ පහුගිය දවස්වල අවුවට අහු වෙලා මගේ හම ගොඩක් පිච්චුණා වගේ වුණා. ඒ කියන්නේ මැරුණු හම තිබ්බා මගේ මූණේ. මට ඒක හොඳටම තේරිලා තිබ්බේ. හැබැයි සැලොන් එකකට ගිහිල්ලා ට්‍රීට්මන්ට් එකක් කරගන්න තරම්වත් මට ටයිම් එකක් තිබුණේ නැහැ. ඒ වගේම ඩාර්ක් හෙඩ්ස් තිබ්බා. ඉතින් ඔන්න ඔය වගේ ගැටලු කිහිපයක් මගේ මූණේ තිබුණා. හැබැයි මෙන්න මේකෙන් පස්සේ ඇත්තටම මාරම ග්ලෝ එකක් ආවා මූණට. ඉතින් අපි දෙන්න හිටපු ගමන් මේ වගේ වැඩ කරනවා. ගෙදර කවුරුත් නැතුව අපි දෙන්න විතරක් ඉතුරු වෙන දවස්වලට මේ වගේ පුංචි පුංචි වැඩ කරනවා වීඩියෝස් නොගත්තට. හැබැයි මම මෙන්න මේ දවසේ ඕනි එකක් වෙච්ච දෙන්න කියලා දැන් ඔයගොල්ලොත් මත් එක්ක ඉන්නවනේ. ඒ නිසා වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඇත්තටම මේක ෂෙයා කරගන්න වටින වීඩියෝ එකක්. මොකද හොඳ රිසල්ට්ස් තියෙනවා. ගෙදරම තියෙන අමුද්‍රව්‍ය වලින් හරිම පහසුවෙන් මේ ෆේස් මාස්ක් එක හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි දෙන්න කියව මූණට මේක ඇප්ලයි කරගන්නවා. මට මේක මේ කරන අතරතුරත් ෂුවර් නෑ ඇත්තටම මේක හරියයිද කියලා. ඒ නිසා මෙයා මේක මේ ඇප්ලයි කරන අතරේ මම මෙයාගෙන් ප්‍රශ්න අහලා ඉන්නවා. දැන් මට මේ වෙලාවේදී මෙයා කෑ ගහනවා කතා කරන්න එපානේ. ගාලි ඉවරනාට පස්සේ නම් කොහොමවත් කතා කරන්න එපා කියලා. ඉතින් ඉස්සර වෙලාම මූණේ මෙන්න මේ විදිහට ඇප්ලයි කරලා ඊට පස්සේ ටිෂු එක තියෙනවා. ඊට පස්සේ ආයෙමත් ටිෂු එක උඩින් ඇප්ලයි කරගන්න ඕනේ. ඇප්ලයි කරලා විනාඩි 20ක් 30ක් වගේ ඉද්දී හොඳට වේලෙනවා. ඊට පස්සේ ඉතින් මේක හොඳට සෝදලා ඔයගොල්ලෝ මූණට මොන හරි ෆේස් වොෂ් එකක් වගේ යූස් කරනවා නම් ඒක යූස් කරන්න පුළුවන්. බෑ කියලා මම මේ වැඩේ කරාට ඇත්තටම මේක අයින් කරලා මූණ සෝදගත්තට පස්සේ මූණ නිකන් අර ලොකු බරක් තිබිලා නිදහස් වුණා වගේ අනේ හරිම සැහැල්ලුවක් දැනෙනවා සහ මාරම ග්ලෝ එකක් ඇවිත් තිබ්බා. ඉතින් ඕනම දෙයක් එක දවසකින් රිසල්ට් එකක් ගන්නවට වඩා ඔයගොල්ලෝ කරලා බලන්නකෝ. සතියට දෙසරයක් තුන් සැරයක් වගේ මේ වැඩේ කරලා බලන්න. කොහොමද ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙනස කියලා. ඒ වගේම එහෙම කරලා පහලින් කමෙන්ට් කරන්න මොකක්ද ඔයගොල්ලන්ට ලැබුණ රිසල්ට් එක කියලා. මම විශ්වාස කරනවා අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ලැබෙයි. විශේෂයෙන්ම මේක හොඳටම ටෙස්ට් කරගන්න නම් ඔයාගේ මූණේ ඩාර්ක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම මෙන්න මේ පැක් එක මූණට දාලා බලන්න. එහෙමනම් ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මීට කලින් ඕගොල්ලෝ මේ වැඩේ කරලා තියෙනවද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඒත් එක්කම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න.